හොඳයි ළමයි. නම්බර් කන්වර්ෂන්ස් යටතේ මේ තුන්වෙනි වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙනවා බයිනරි නම්බර් එකක් ඔක්ටල් හෙක්සාඩෙසිමල් වලට කන්වර්ට් කරන්නේ කොහොමද කියලා. එතන මම මෙතෙන්දි පාවිච්චි කරනවා අර මේ තාක්කල් අපි පාවිච්චි කරපු බයිනරි නම්බර් එක. ඩෙසිමල් වලින් නම් 750. හරිද? වන නම්බර් එක බයිනරි වලින් මේ නම්බර් එක. හරිද? එතකොට ඒ නම්බර් එක ඔක්ටල් වලට කන්වර්ට් කරනවා හෙක්සාඩෙසිමල් වලට කන්වර්ට් කරනවා. ඔයාලට මතක නම් ඔක්ටල් වලට මෙයාව කන්වර්ට් කළොත් එන්න ඕනේ 1356 කියන ඔක්ටල් නම්බර් එක. හෙක්සාඩෙසිමල් වලට කන්වර්ට් කළොත් එන්න ඕනේ 2EE කියන එක. හරි? අපි බලමු. එතකොට මෙතෙන්දි ළමයි ඉස්සෙල්ලාම අපි මෙන්න මේ දේ දැනගන්න ඕනේ. දැන් බයිනරි වල බේස් වැලියු එක 2යි. හරිද? ඔක්ටල් වල බේස් වැලියු එක 8යි. හෙක්සාඩෙසිමල් වල බේස් වැලියු එක 16යි. හරිද? දැන් මේ 8යි 16යි දෙකෙන් ලියුවොත් එහෙම මෙන්න මෙහෙම ලියවෙන්නේ. හරිද? එතකොට 8 ලියන්න පුළුවන් 2 3 වෙනි බලය විදිහට. 16 ලියන්න පුළුවන් 2 4 වෙනි බලය විදිහට. එතකොට මෙන්න මේ 3යි 4යි කියන සංඛ්‍යා දෙක වැදගත් වෙනවා. හරි. දෙකේ පාදයෙන් තියෙන බයිනරි නම්බර් එකක් අටේ පාදයෙන් තියෙන ඔක්ටල් නම්බර් එකක් බවට හරවද්දී මේ 3 කියන ඉලක්කම වැදගත් වෙනවා. හේතුව අපි පළවෙනි පියවරේදී කරන්නේ මෙහෙම නම්බර් එක ලියා ගන්නවා. දෙවෙනි පියවරේදී කරන්නේ දෙකේ තුන්වෙනි බලය අටවන නිසා දකුණු අත පැත්තේ කෙරවලේ ඉඳන් අපි ගෲප් කරගන්නවා මේ බිට්ස් ටික තුනේ තුනේ ගෲප් වලට. එතකොට 1යි 2යි 3යි ඔන්න එක ගෲප් එකක් ඉවරයි. හරිද? ඒ විදිහට 1යි 2යි 3යි ඔන්න තව ගෲප් එකක්. හරි? මේ විදිහට තුනේ තුනේ ගෲප් වලට හදා ගන්නවා. ඒකට හේතුව වෙන්නේ මෙතන දෙකේ තුන්වෙනි බලය අටවීම කියන කාරණය. හරිද? මෙතන 1යි 2යි 3යි ඔන්න තුනේ ගෲප් එකක් හදාගත්තා. හරිද? දැන් හෙක්සාඩෙසිමල් වලදී දෙකේ පාදයෙන් තියෙන මේ බයිනරි නම්බර් එක 16 පාදයෙන් තියෙන හෙක්සාඩෙසිමල් නම්බර් එක බවට පත් කරදී රිලේෂන්ෂිප් එක මොකද්ද? දෙකේ හතරවෙනි බලය තමයි 16. එහෙනම් මොකද කරන්නේ? දකුණු අත පැත්තේ කෙළවරේ ඉඳන් හෙක්සාඩෙසිමල් කරද්දී 4 4 ගෲප්ස් වලට කඩා ගන්න. 1 2 3 4 හතරක් ගිය තැන එක ගෲප් එකක්. 1 2 3 4 හතරක් ගිය තැන තව ගෲප් එකක්. හරි? ඔන්නෝම ගෲප් හදා ගන්නවා. ඔක්ටල් කරද්දී නම් 3 3 ගෲප්, හෙක්සාඩෙසිමල් කරද්දී නම් 4 4 ගෲප්. ඒක තමයි දෙවෙනි පියවර විදිහට කරන්නේ. හරි? එතකොට අපිට ලියන්න පුළුවන් 1 2 2ම මෙතන වෙනවා. හරිද? සංඛ්‍යාව ලියලා ගෲප් කරනවා. හරි. තුන්වෙනි පියවරේදී කරන්නේ මේ බිට්ස් යටින් දෙකේ බල ලියා ගන්නවා. හරිද? දෙකේ බල ලියා ගන්නවා කියන්නේ මේ වගේ වැඩක්. දැන් බයිනරි එකක් ඩෙසිමල් කරද්දී අපි අර දෙකේ බල ලියාගත්තේ දෙකේ බිංදුවෙනි බලය දෙකේ එක්වෙනි බලය. ඒ වගේ වැඩක් කරනවා මෙතන. එතකොට මෙතන පටන් ගන්නේ දෙකේ බිංදුවෙනි බලය. ඊළඟ එක දෙකේ එක්වෙනි බලය දෙකේ දෙවෙනි බලය. හරිද? දැන් මේ අලුත් ගෲප් එකක්නේ. ආයි පටන් ගන්නේ දෙකේ බිංදුවෙනි බලය. දෙකේ පළවෙනි බලය දෙකේ දෙවෙනි බලය. ආයි අලුත් ගෲප් එකක් දෙකේ බිංදුවෙනි බලය දෙකේ පළවෙනි බලය දෙකේ දෙවෙනි බලය. අලුත් ගෲප් එකක් දෙකේ බිංදුවෙනි බලය. එහෙමයි යන්නේ. මෙතෙන්දිත් එහෙමයි. දෙකේ බිංදුවෙනි බලය දෙකේ පළවෙනි බලය දෙකේ දෙවෙනි බලය දෙකේ තුන්වෙනි බලය. හතර දෙනෙක් ඉන්න හින්දා තුන්වෙනි බලයටත් යනවා. අලුත් ගෲප් එකක් දෙකේ බිංදුවෙනි බලය දෙකේ පළවෙනි බලය දෙකේ දෙවෙනි බලය දෙකේ තුන්වෙනි බලය. අලුත් ගෲප් එකක් දෙකේ බිංදුවෙනි බලය දෙකේ පළවෙනි බලය. ඊළඟ පියවරේදී කරන්නේ අපි මේ බල සුළු කරලා සරල මට්ටමට ගේනවා. එතකොට දෙකේ බිංදුවෙනි බලය 1යි. මෙතන 2යි. මෙතන 4යි. 1යි 2යි 4යි. 1යි 2යි 4යි. මෙතන 1යි. හරිද? මෙතන ගත්තොත් එහෙම
1යි 2යි 4යි 8යි. 1යි 2යි 4යි 8යි. දෙකේ තුන්වෙනි බලය 8යි. මේ බල සරල කරලා තමයි මේ ලියන්නේ. මෙතන 1යි 2යි. ඉතින් ඔහොමයි එන්නේ. දැන් මේක හදාගෙන යද්දී ඉස්සරහට ඔයගොල්ලෝ කාලය අඩුවෙන් මේවා හදන්න යද්දී ඕනනම් අපිට මෙන්න මේ පියවර අයින් කරන්න පුළුවන්. හරිද? මේ පියවර ඕනෙත් නැහැ. හරිද? දෙකේ බල ලියා ගැනීමේ පියවරක් අවශ්‍ය වෙන්නේ නැහැ. කෙලින්ම තුනේ ගෲප් එක යටතේ 1 2 4 1 2 4 1 2 4 කියලා පිළිවෙලට දාගන්න පුළුවන්. හතරේ ගෲප් එකේදී 1 2 4 8 1 2 4 8 1 2 එහෙම දාගන්න පුළුවන්. හරිද? ඒකේ එන්නේ මෙහෙම දෙකේ බල සුළු කරලා කියලා ඒ හේතුව පෙන්වන්න ඕන හින්දා තමයි මම මෙතෙන්දි මේ තුන්වෙනි පියවර ලිව්වේ. හරිද? ඒ පියවර ඕන ස්කිප් කරන්න පුළුවන් ඔයගොල්ලෝ ගණන් හදද්දි. කිසි ප්‍රශ්නයක් නැහැ. ගොඩක් මේ ප්‍රශ්න එන්නේ MCQ විදිහට. ඒ හින්දා අඩුම කාලෙකදී උත්තරේ හොයාගන්න අපි වැඩ අඩුවෙන් කරලා ඉක්මනට උත්තරේ හොයාගන්න ඕනේ. ඒ හින්දා තුන්වෙනි පියවර ස්කිප් කළාට කමක් නැහැ. හරි? ඊළඟට ඊළඟට කරන්න ඕනේ මම පස්වෙනි පියවර කියලා දාන්නම්කෝ. ප්‍රශ්නයක් නැහැ. මෙතන එකේව යටින් අපි හරි දාගෙන යනවා. හරිද? එකේව යටින් හරි දාගෙන යනවා. මේ එකේව බිට්ස් එකේව යටින්. මෙතනත් එහෙමයි. zero ඒවා කන්සිඩර් කරන්නේ නැහැ. එක යටින් තියෙන වැලියුස් විතරයි කන්සිඩර් කරන්නේ. ඒකයි හරි දාගෙන ගියේ. හරි? ඒ කියන්නේ හරියෙන් අදහස් කරන්නේ එක යට මේ එක කියන බිට්ස් එකේව යටින් තියෙන වැලියුස් විතරයි සලකන්නේ කන්සිඩර් කරන්නේ. ඊළඟට 6 වෙනි ස්ටෙප් එකේදී අපි මොකද කරන්නේ? ඔය හරි වැටලා තියෙන වැලියුස් වල ගෲප් සම් එක ගන්නවා. ඒ කියන්නේ මෙතන ගන්නවා 4 ධන 2. මෙතනත් 4 ධන 1. මෙතන 2 ධන 1. මෙතන 1නේ. ඉතින් ගෲප් සම් එක ගත්තාම මෙතන එනවා 6යි. මෙතන එනවා 5යි. මෙතන එනවා 3යි. මෙතන එනවා 1යි. හරි. 7 වෙනි පියවරේදී කරන්නේ මේ ගෲප් වලින් වෙන් වෙලා තියෙන ඒ සංඛ්‍යා ටික එකට ලං කරලා ලියනවා. 1 3 5 6. ඉතින් මෙහෙම ඔක්ටල් නම්බර් එක හැදෙනවා. හරි. අරකෙත් 6 වෙනි පියවර කළොත් එහෙම මෙතන 8 ධන 4 ධන 2. මෙතන 8 ධන 4 ධන 2. එක යටින් තියෙන වැලියුස් ටික තමයි එකතු කරන්නේ ගෲප් විදිහට. ගෲප් සම් එක ගන්න. එතන මෙතන හැදෙන්නේ 14 කියන එක හෙක්සාඩෙසිමල් වලින් නම් e 14 හෙක්සාඩෙසිමල් වලදී e මෙතන කෙලින්ම 2. හරිද? ඉතින් අවසාන පියවරේදී අපි මොකද කරන්නේ? ගෲප් වලට වෙන් වෙලා තියෙන ඔය අගයන් ටික එකට ලං කරලා ලියන්න. එතකොට හෙක්සාඩෙසිමල් වලින් ඔන්න ඔහොමයි. තේරුණාද? එතකොට මම ආයි සාරාංශ කරලා කියන්නම්. පළවෙනි පියවරේදී ටිකක් පරතර ඇතුව බයිනරි නම්බර් එක ලියා ගන්නවා. ඔක්ටල් කරද්දිත් හෙක්සාඩෙසිමල් කරද්දිත් මොකද අපි ගෲප් කඩන්න තියෙන නිසා. දෙවෙනි පියවරේදී කරන්නේ ඔක්ටල් නම් දෙකේ තුන්වෙනි බලය අටවන නිසා දකුණු අත පැත්තේ කෙළවරේ ඉඳන් බිට්ස් තුනේ ගෲප්ස් වලට වෙන් කර ගන්නවා. ඒ බිට්ස් ස්ට්‍රීම් එක බිට්ස් තුනේ ගෲප් වලට වෙන් කරනවා. ඔක්ටල් කරද්දී දෙකේ හතරවෙනි බලය 16 නිසා හතරේ ගෲප් වලට වෙන් කරනවා හෙක්සාඩෙසිමල් කරද්දී. හරි. ඊළඟට තුන්වෙනි පියවර ඕනනම් අතාරින්න පුළුවන්, මග අරින්න පුළුවන්, ස්කිප් කරන්න පුළුවන්. ඉතින් තුන්වෙනි පියවරේදී වෙන්නේ දෙකේ බල ලියාගෙන යනවා. හරිද? හැම ගෲප් එකක්ම දෙකේ බිඳුවෙනි බලයෙන් පටන් ගන්න. දෙකේ 1 දෙකේ 2 ඒ බිට් එකෙන් එක බිට් එකකට එක බලයක් එන විදිහට ලියන්නේ. ආයි අලුත් ගෲප් එකක් නිසා මෙතන දෙකේ බිඳුවෙන් පටන් ගත්තා. දෙකේ 1 දෙකේ 2 ආයි අලුත් ගෲප් එකක් දෙකේ බිඳුව දෙකේ 1 දෙකේ 2. හරිද? මෙතෙන්දී අර හතරක් තියෙන නිසා දෙකේ බිඳුව දෙකේ 1 දෙකේ 2 දෙකේ 3 දක්වා යනවා. මොකද බිට්ස් හතරක් තියෙනවනේ. ඊට පස්සේ ඊළඟ පියවරේදී කරන්නේ ඔය ලිව්ව දෙකේ බල සුළු කරනවා, සිම්ප්ලිෆයි කරනවා. එතකොට එන්නේ දෙකේ බිඳුව 1 2 4. 1 2 4 1 2 4 1. අතෙන්දී නෑ 1 2 4 8 1 2 4 8 1 2.
ඉතින් කෙලින්ම 1 2 4 කියලා මේක මතක තියාගෙන මේක කෙලින්ම 1 2 4 8 කියලා මතක තියාගෙන තුන්වෙනි පියවර අතාරින්න පුළුවන්. කාලේ නාස්ති කරන්න ඕනේ නැහැ. හරිද? කෙලින්ම හතරවෙනි පියවරට යන්න පුළුවන්. දෙවෙනි පියවරෙන් හතරවෙනි පියවරට යන්න පුළුවන්. ඊට පස්සේ පස්වෙනි පියවරදී අපි bits අගය 1 වන value එක යටින් ඒ කියන්නේ එකේව තියෙන bits තියෙනවනේ එකේවත් තියෙනවා 0 ඒවත් තියෙනවනේ. bits එකේව යටින් තියෙන values විතරක් consider කරනවා. consider කරනවා කියලා දක්වන්න අපි හරි දාගන්න. ඊළඟ පියවරේදී අපි මොකද කරන්නේ? එකේව යටින් තියෙන values group wise sum කරනවා. ඒ කියන්නේ group එක ඇතුලේ තියාගෙනම එකතු ගන්නවා. 4යි 2යි 6යි. 4යි 1යි 5යි. අවසාන පියවරේදී group ඇතුලේ ඔය තනි අගයකට සුළු වෙලා තියෙන ඒ අගයන් ටික ලං කරලා ලියනවා. මේකෙදිත් එහෙමයි වෙන්නේ. group විදිහට එකතු කරලා ඒන අවසාන අගයන් ටික ලං කරලා ලියනවා අවසාන පියවරේ. ඒතකොට මේ විදිහට අපිට මේ බයිනරි එක ඔක්ටල් කරලා ගන්න පුළුවන්. මේ හෙක්සාඩෙසිමල් එක ඔක්ටල් මේ බයිනරි එක හෙක්සාඩෙසිමල් කරලා ගන්න පුළුවන්. හරි. ඔන්න ඔකයි ක්‍රමවේදය. මේ වීඩියෝ එක පබ්ලිෂ් කළාට පස්සේ මම එක්සර්සයිස් වගේක් දානවා ඇක්ටිවිටීස් වගේක්. ඒ ටික කරලා ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න ඕන. හරිද? අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු මේකේ ඔපොසිට් එක. මෙයාව දුන්නාට පස්සේ ඒ කියන්නේ ඔක්ටල් එක දුන්නාට පස්සේ මේ විදිහට එයාගෙන් බයිනරි එක ගන්නෙ කොහොමද? මේ හෙක්සාඩෙසිමල් එක දුන්නාට පස්සේ මෙයාගෙන් හෙක්සාඩෙසිමල් එක ගන්නෙ කොහොමද? නැත්තම් මේකේ අනිත් පැත්ත ඔක්ටල් එකෙන් බයිනරි හෙක්සාඩෙසිමල් එකෙන් බයිනරි. ඒ ගැන තමයි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්නේ. හරි?